ධර්මයේ සඳහන් වෙන පිරිත් කීපයක් තියෙනවා සක්වල කෝටි ලක්ෂයකට බලය පිහිටව. මේ වගේ ලෝක ධාතු කෝටි ලක්ෂයකට පිරිත්වල බලය පිහිටලා තියෙනවා. එකක් තමයි රතන සූත්‍ර දේශනා. ගජග්ග පිරිත්, මෝර පිරිත්, ආඨානාටි පිරිත් මෙන්න වගේ පිරිත් වල බලය සක්වල කෝටි ලක්ෂයකට පිහිටලා තියෙනවා. එතකොට සක්වල කෝටි ලක්ෂයකට බලය පිහිටියා කියලා කියන්නේ කොයිතරම් බලයක් මේ සූත්‍ර දේශනාවල ඇත්ද? දැන් මේ රතන සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුකෙන් 7 වරක් දේශනා කරපු එකම පිරිත්. උන්වහන්සේ දා විශාලා මහනුවරේ තුම්බිය දුරු කරන්න රතන සූත්‍රය 7 දවසක් එක දිගට දේශනා කරලා ආනන්ද හාමුදුරුවෝ ලව්වා පිරිත් පැන් ඉහලා තියෙනවා. ඉතින් මේකේ සඳහන් වෙනවා ඔය ගාථා රත්නේ තියෙනවා යංකින් චිවිත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතං නනෝ සමං අති තතහාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සජ්ජේන සුවත්ති හෝති. භාග්‍යතුන් වහන්සේ මේ පිරිත දවස් 6ක්ම සජ්ජායනා කරලත් සමහර මහ බල සම්පන්න යක්ෂයෝ ඉඳියලු හැංගිලා ඉන්න පිට වෙලා ගියේ නැති. මෙන්න මේ ගාථා රත්නය කියනකොට අවසාන දවසේ මේ හැංගිලා ඉඳපු යක්ෂයෝ පැනලා ගියා. ඒ වගේ මහ බලයක් තියෙන්නේ මේ පිරිතේ අඩංගු වෙලා තියෙන්නේ උතුම් බුදු ගුණ. ඒ වගේම දහම් ගුණ, සංඝ ගුණ. බුදුරජාණන් වහන්සේ සතු ඒ ගුණ සමුදාය ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම ධර්ම රත්නයේ ගුණ ගැබ් වෙලා තියෙනවා. සංඝ රත්නයේ ගුණ ගැබ් වෙලා තියෙනවා. මේ කියන්නේ මේ ගුණ ආනුභාවය. මේ බුද්ධ රත්නයේ ආනුභාවය, ධම්ම රත්නයේ ආනුභාවය, සංඝ රත්නයේ ආනුභාවය. සිතක් සාන්තියක් වේ. ඒතේන සජ්ජේන සුවත්ති හෝති. ඉතින් මෙන්න මේ ගාථා රත්නය මේ පිරිත කෙනෙක්ට ඊටා සිල්වත් ගුණවත්ව භාවිතා කළොත් ප්‍රමාණ වූ සිත සාන්තියක් උදාපත් කරගන්න පුළුවන් පිරිතක් තමයි රතන සූත්‍ර දේශනාව. මේ රතන සූත්‍ර දේශනාව යමෙක් තමන් අදිෂ්ඨාන කරගෙන තමන්ට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන මොහොතක ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන රතන සූත්‍රය නොකඩවා සෑම දවසකටම 7 බැගි සජ්ජායනා කළ යුතුයි. මෙහෙම 7 බැගින් සජ්ජායනා කරගෙන යනකොට යම් දවසක් සතියක් දෙකක් තුනක් වෙන්න පුළුවන් Tamanට අවශ්‍ය පිළිතුර ලැබෙයි. ඒ වගේම මොනවා හරි Taman සාධාරණත්වයෙන් කටයුතු කරනකොට දහමට අනුව කටයුතු කරනකොට Tamanට ජීවිතේ පැන නැගුණු යම් ගැටලුවක් වෙනත් ගැටලුවක් කියලා හිතන්න. ඒ ගැටලුව සිහිපත් කරගෙන මේ පිරිත සජ්ජායනා කරනවා. මොකද දවස් කීපයක් කරගෙන යද්දී Tamanට ඒ ගැටලුවට විසඳුමක් ලැබෙනවා. ඒ වගේම ගෙදරට තියෙන ඔය අනවින කොඩවින දෝෂ යක්ෂ භූත ප්‍රේත දෝෂ වලට තාමත්ම බලගතු පිරිතක් තමයි රතන සූත්‍රය. කෙනෙක්ට ගෙදර නිතර භාවිතා කිරීමෙන් අපි කියන්නේ ඒ ගෙදරට ශ්‍රියාව ඇති වෙනවා කියන්නේ. අන්න ඒ වගේ ගෙදර සියලු දේවල් සියලු කටයුතු යහපත් වෙනවා. ඒ ගෙදරට හරිය. ගෙදර තියෙන අර අමනුෂ්‍ය බලවේග රැඳෙන්නේ නැහැ. ගෙදරින් පිට වෙලා යනවා. ඒ අමනුෂ්‍ය බලවේග වලට ක්‍රියා කරන්න. දැන් සමහර අමනුෂ්‍ය ගෙවල් වලට අරක් ගත්තට පස්සේ ඒ ගෙවල් දොරවල් නිකන් අපායවල් වගේ. ඒ ගෙදර සියලු දේවල් ඔක්කොම නිකන් විකාර වෙලා තියෙනවා. දාපු තැන්වල නොඑක් බඩු මුට්ටු. ගෙවල් දොරවල් අතුපතු ගන්න. ඉන්න මිනිසුන්ට ඒ අතුපතු ගන්න හිතෙන්නේ. පිරිසුදුව තියාගන්න හිතෙන්නේ. ගෙවල් දොරවල් පිරිසුදු කරන්න. ඒ නිකන් අපායවල්. දැන් ඒ විදියට පවතින්නේ මේ කියන අමනුෂ්‍යෝ කැමති එහෙම තියෙනවා. ඉතින් අමනුෂ්‍ය බලවේග ගෙවල් වලට ඇති වුණා. ඒ ගෙදර මිනිසුන්ගේ චිත්තසංතාන පවා වෙනස් කරනවා. එතකොට දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ගෙදර දොර පිරිසුදු කරන්න හිතෙන්නේ නැහැ. පිරිසුදුව තියන්න හිතෙන්නේ නැහැ.
කන්න ඔය හට්ටි වලඳපුවා හොදන්න හිතෙන්නේ දාපු තැන්වල. ඇඳුමක් පැළඳුමක් ගත්තාම ඒවා දාපු තැන්වල. ගෙදර කිසි පිරිසිදුවක් නැහැ එළියක් නැහැ. අන්න දැනගන්න පුළුවන්. අමනුෂ්‍යයෝ ගෙවල් වලට ආවට පස්සේ හැබ්බැහි වුණාට පස්සේ ඒ ගෙවල් වල තියෙන වටපිටාව අනුව Tamanට දැනගන්න පුළුවන් මේ අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වෙන තැන. ඉතින් මෙන්න මේකෙදි ගෙදර හොඳට පිරිසිදු කරලා සුවඳ දුම් අල්ලලා තෙල් මල් පහන් ආදී පූජා කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලම්පස ආදී පූජා කරලා සෑම දවසකම සවසට උදේට බුද්ධ පූජාවන් පවත්වලා උදේ සවස රතන සූත්‍රයේ සජ්ජායනා කරගෙන යන්න දින 21ක් ඒකාන්තයෙන්ම Tamanට ලොකු සුවයක් උදා වෙනවා. මේ ගෙදර තියෙන අමනුෂ්‍ය දෝෂ නැති වෙලා සියලු යහපත උදා කරගන්න පුළුවන්. මේක බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පත්මේ දේශනා කරන දුතුම් බුද්ධ වචන. මේ ලෝකේ තියෙන බලගතුම පිරිසක් මේ පිරිත කෙනෙක් ඊට ඕනෑකම සද්ධාවෙන් ගෞරවයෙන් විශ්වාසව භාවිතා කළොත් මේකේ ප්‍රතිඵල අප්‍රමාණ වේ බුද්ධලයට ලබා ගන්න පුළුවන්.